මම 2008 නැගෙනහිර පළාතේ පළවෙනි අධ්‍යාපන විද්‍යාලයට වාර ගන්නකොට මේ රාජමාණික්කන් දන්නේ නැහැ. හරි? දෙමළ දරුවගේ කරේ තිබුණේ සායනයිට් කරලක්. දෙමළ දරුවා කටේ තිබුණේ පෑනක් නෙමෙයි. තුවක්කුවක්. පෙන්නිල්ල ගන්ටාංගිරි කරපු කයිලේ. තුවක්කුවක් තිබුණේ. අතේ තිබුණේ බෝලයක් නෙමෙයි බෝම්බයක්. පිටේ හිටියේ සරස්වතිය නෙමෙයි. මරාගෙන මැරෙන යක්ෂයෙක්. දෙමළ දරුවාට පෑන දුන්නේ රාජභක්තලා. දෙමළ දරුවාගේ කඩේ පංචායුධේ වෛරත් කරලා බැන්දේ රාජභක්තලා. දෙමළ දරුවාගේ අතට බෝම්බේ උන්නට බෝලේ දුන්නේ රාජභක්තලා. අම්පාරේ ඉඳලා යාවනට කාබට් පාර ඇදුවේ රාජභක්තලා. කොච්චර පාරද? රාජභක්තලා. ලංකාවේ ටිකම පාරම කින්නියාවේ හැදුවේ රාජභක්තලා. රාජභක්තලා. කංක සංසුරේට පාර කාබට් කරේ රාජභක්තලා. රාජභක්තලා. උතුරේ පෙල්ටිටිය කඩපු රේල් පාර හදලා කෝච්චිය දිවේ රාජභක්තලා. හියට 20ක් ලයිට් තිබෙනදි නැගෙනහිර 98ක් ලයිට් දීලා දෙමළ මුත්තින් මින්දුන්ට ලයිට් දුන්නේ රාජභක්තලා. ඒ රාජභක්තලාද වර්ගවාදීෝ කියන්නේ. යුද්ධය ඉවරනකොට තුවක්කුත් එක්ක අල්ලගත්ත දෙමළ දරුවෝ 12000 පුනරුත්ථාපනය කළා. ආපහු දරුවෝ විදිහට ගෙදර යවුවේ රාජභක්තලා. ඒ රාජභක්තලාට බයින කටවලට හෙන හත ගහන්න ඕනෑකෝ. හෙන හත ගහන්න